ආයිබෝන් කියලා පිළිගන්නවා නංගී මල්ලි ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ රජයේ අවස්ථා රසක් ගෙසට් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මුලින්ම සඳහන් කරනවා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් සභා සහ පළාත් පාලනාංශයේ නීති විධායක නීති නිලධාරී විධායක සේවා ගාණය 300 සඳහා විවිධ තරග විභාගයේ 2025 ගෙසට් වෙලා තියෙනවා. සඳහන් කරලා තියෙනවා රාජ්‍ය සේවා කොමිසම සභාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන යෝග්‍යතා ඇගීම් සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතරින් ඉහළම ලකුණු ලබන්නා අයදුම්කරුවන් පොරප්පාඩු සඳහා තෝරා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අවශ්‍ය සුදුසුකම් සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දියුණුව දී තිබීම. පුරුද්ද සඳහන් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දියුණුව දීමෙන් පසු නීතිඥයෙකු වශයෙන් වසර 3ක නෝඩු සක්‍රීය වෘත්තීය බලපුරුද්දක් ලබා දෙන්න ඕන. යෝග්‍යතාව ගතව සෑම අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තාන්ත්‍රික රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. අයදුම්කරුවන් විශිෂ්ට චරිත සාධකකින් යුක්ත වෙන්න ඕන. වයස සීමා සඳහන් කරලා තියෙනවා අවුරුදු 21ක් 45 අයට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මාසික වැටුම සාමාන්‍ය මාසික වැටුම 1,95,970ක් වෙනවා. මේ සාමාන්‍ය යෝග්‍යතා ඇගීම් සම්මුඛ පරීක්ෂණයෙන් තමයි බදවාගන්නේ. මේ වගේ සුසුකම් තියෙනවා. ඔබට මේ සඳහා අයදුම් ගන්න පුළුවන්. මේ සියලු තොරතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. 2025 11 මාස 3 වෙනි දින පෙර අයදුම් කරන ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා.